පියවල විරවංශ මහත්තයා කියනවා ආණ්ඩුව කළු සුදු චිත්‍රපටයක් නැවත වර්ණ ගන්නවන්න යනවා කියලා. ඒ කියන්නේ කජ්ජා දෙක. ඒක එයා කියනවා ඒගොල්ලෝ ඉස්සල්ලා ඒගොල්ලන්ගේ ආණ්ඩුවේදී තිබ්බ චිත්‍රපටියට වැඩිය මේක දැන් ඩල් වෙලාලු. ඉතින් ඔබතුමා මොකද්ද දකින්නේ මේ විමල් මහත්තයාගේ කතාව? මෙහෙමයි පහුගිය කාලේ අපේ රටේ ආණ්ඩු කරපු ඒවට සම්බන්ධලා හිටපු විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ දේශපාලඥයෝ ආණ්ඩු කරපු අය දැන් යන්නේන මන් නැතුව මොකද්ද වෙන්නේ කියලා තක්කු මුක්කු වෙලා ඉන්නේ. වංචාවට දෝෂණයට එරෙහිව පියවර ගනිද්දී සංවිධානාත්මක අපරාධ වලට එරෙහිව පියවර ගනිද්දී විමල් වීරවංශ මහත්තයලා වගේ අය විතරක් නෙමෙයි ওই ආණ්ඩුවල හිටපු හැමෝම දැන් එක එක කතා කියන්න පටන් අරන් තියෙනවා. ඒ කතාවල අන්තර් සම්බන්ධයක් නැහැ. හිතට එන මනෝ විකාර කියවමින් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ කිසිම කතාවකින් අපි ආණ්ඩුව කලබල වෙන්නේ නැහැ. ආණ්ඩුව ඇත්තටම ඒ කතාවලට පැහැදිලි මේ මොන හරි කියන්න වෙලාවක් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් දැන් ඉතාලම පැහැදිලි මේ පහුගිය කාලේ ආණ්ඩු කරපු මේ විනාශයට අතහිත දීපු මේ විනාශයට උඩගෙඩි දීපු වීරවංශ මහත්තයලා උදේ ගම්මන්පිල්ල මහත්තයලා ඇතුළු මේ ආණ්ඩු කරපු පහුගිය කාලේ කණ්ඩායමම අද අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඒවට කියන කතාවලට ඒ තමන්ට වෙන්න යන වින්නහිය තමන්ගේ කණ්ඩායමට වෙන්න යන වින්නහිය පිළිබඳව දැනෙන අය විවිධ කතා බහ කියනවා. ඉතින් අපි කියන්නේ ඒ මොනවා කිව්වත් තා පැහැදිලිව මේ රට නිවැරදි මාර්ගයට ගෙනියන එකත් ඒ වගේම මේ අයිස් ඇතුළු මේ විස මද්ද්‍රව්‍ය අපේ දරුවන් බිලිගන්න තරුණ තරුණයන් බිලිගන්න වටපිටාවක් හදපු ඒ දේශපාලන සංස්කෘතිය අපි අවසන් කරනකොට ඒගොල්ලන්ට රිදෙන බව අපි දන්නවා. ඒ රිදෙන ප්‍රමාණයට එක එක කතා කියනවා. අද ඒවා සමාජයට වළංගු නැහැ කියන එක විතරයි අපට ආණ්ඩුව විදියට කියන්න තියෙන්නේ.